Hi children, today I have a new lesson for you. It is about singular nouns and plural nouns. අපි අද ඒක වචන නාමපද සහ බහුවචන නාමපද ගැන ඉගෙන ගන්නවා. කලින් පාඩමෙන් ඔයා nouns කියන්නේ මොනවද කියලා දැනගත්තා. කෙනෙක්, සතෙක්, තැනක්, දෙයක් හෝ අදහසක් හඳුන්වන්නේ noun එකකින් බව ඔයාට මතක ඇති. මොනවද singular nouns කියන්නේ? Singular nouns කියන්නේ එකක් ගැන හඳුන්වන නාමපද. ඒක වචන නාමපද. Cat, book, girl. Plural nouns කියන්නේ මොනවද? Plural nouns කියන්නේ එකකට වඩා වැඩි ගණනක් ගැන හඳුන්වන නාමපද. බහුවචන නාමපද. Cats, books, girls. Singular noun එකක් plural noun එකක් කරගන්නේ කොහොමද? ඒක හරිම ලේසි. ඔයා මෙන්න මේ නීති 6 මතක තියාගත්තොත්. දැන් අපි ඒ එක් නීතිය වෙන වෙනම ඉගෙන ගනිමු. මෙන්න පළවෙනි නීතිය. Rule number 1. S අකුර එකතු කිරීම. ගොඩක් singular nouns අගට S අකුර එකතු කළාම ඒවා plural nouns වෙනවා. ඒක හරිම ලේසි. මේ උදාහරණ බලන්න. Cat, cats. Pen, pens. Girl, girls. Orange, oranges. මෙන්න දෙවැනි නීතිය. Rule number 2. S, SS, CH, SH, X සහ O අකුරු වලින් අවසන් වන singular nouns අගට ES එකතු කිරීම. Bus, buses. Class, classes. Bench, benches. Brush, brushes. Box, boxes. Mango, mangoes. මේක ටිකක් විතර සංකීර්ණයි කියලා ඔයාට හිතුණට උච්චාරණය කිරීමේ පහසුව සඳහා තමයි ES එකතු කරන්නේ. ඔයා මෙන්න මේකත් මතක තියාගන්න. සමහර O වලින් ඉවර වෙන singular nouns plural nouns වෙද්දී එකතු වෙන්නේ S පමණයි. මේ උදාහරණ කීපයක්. Photo, photos. Radio, radios. Video, videos. මේ තුන්වෙනි නීතිය. Rule number 3. Y අකුරින් අවසන් වන Y අකුරට පෙර consonant අකුරක් සහිත singular nouns වල Y අකුර ඉවත් කර IES එකතු කිරීම. Consonant අකුරක් කියන්නේ A, E, I, O, U. ඒ කිව්වේ vowels හැර හෝඩියේ ඉතුරු අකුරු වලටයි. Baby, babies. Story, stories. Lorry, lorries. නමුත් Y අකුරට පෙර vowel අකුරක් තිබෙන singular nouns වලට එකතු කරන්නේ S පමණයි. මේ ඊට උදාහරණ. Boy, boys. Key, keys. Monkey, monkeys. මේ හතරවෙනි නීතිය. Rule number 4. F අකුරෙන් හෝ FE අකුරු වලින් අවසන් වෙන singular nouns වල F හෝ FE ඉවත් කර VES එකතු කිරීම. මේ උදාහරණ කීපයක්. Leaf, leaves. Knife, knives. Thief, thieves. නමුත් සමහර අක්‍රමවත් F හා FE වලින් අවසන් වෙන singular nouns වලට S පමණක් එකතු කරන බවත් ඔයා මතක තියාගන්න. ඒ මෙන්න මේ වගේ singular nouns. Roof, roofs. Chef, chefs. පස්වෙනි නීතිය. Rule number 5. සමහර singular nouns මුළුමනින්ම වෙනස් plural nouns බවට පත්වීම. මෙන්න මේ වගේ අක්‍රමවත් plural nouns ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන. Man, men. Woman, women. Child,
children, mouse, mice, foot, feet, tooth, teeth. 6වෙනි නීතිය. Rule number 6. සමහර singular nouns වල plural nouns එලෙසම කිසිම වෙනසක් නැතුව යෙදීම. sheep, sheep, deer, deer, fish, fish. සමහර වෙලාවට විවිධ මාළු වර්ග හැඳින්වීමට fishes කියලත් භාවිතා කරනවා. දැන් ඔයා නීති 6ම දන්නවා. මේ සාරාංශය. Here's the summary. S එකතු කිරීම. ES එකතු කිරීම. Y වෙනුවට IES එකතු කිරීම. F හෝ FE වෙනුවට VES එකතු කිරීම. Irregular ඒ කිව්වේ අක්‍රමවත් plural nouns. No change වෙනස් නොවන plural nouns. හොඳයි. ඔයාට දැන් මේ පින්තූරේ යටින් තිබෙන ඡේදය කියවලා එහි හිස්තැන් පුරවන්න පුළුවන්. Okay children, let's check the answers now. The boys went to the park. They sat on benches. They saw birds and butterflies. They saw some men and women with their children. They saw leaves flying in the wind. I hope this video helped you understand singular nouns and plural nouns. Don't forget to subscribe to my channel. Thank you for watching.